ආයිබෝහන් කියලා පිළිගන්න අපේ learn to drive YouTube channel එකට. අද අපි කතා කරන්නේ L permit නීතිය. ලයිසන් එකක් ගන්න කලින් අනිවාර්යයෙන්ම විභාගෙ ලිව්වට පස්සේ හම්බ වෙන්නේ L permit එක. මේ L permit එක ගන්න කොහොමද? L permit එකේ පදින්න පුළුවන් දුර ප්‍රමාණය කොච්චරද? L permit එක ගන්න සුදුසුකම් මොනවද? රාත්‍රී කාලෙදිත් මේ L permit එක වළංගුද? හයිවේ එකේදී L permit එක වළංගුද? ඔන්න ඔය පිළිබඳව තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් අය මගෙන් ඉල්ලුවා මේ L permit එකක් ගත්තට කිසිම idea එකක් නැහැ අපිට වාහනයක් drive කරන්න. මේක මොකක්ද ඇත්තටම කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා. ඒකයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. අපේ නම් යමු වීඩියෝ එකට ආරාධනා කරනවා අපේ Learn to Drive YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. අපි මුලින්ම කතා කරමු L permit එකක් ගන්න කොහොමද? ඊට පස්සේ මේ L permit එකක් ගන්න සුදුසුකම් මොනවද කියලා. අපි ඉස්සෙල්ලා සුදුසුකම් ගැන කතා කරමුකෝ. සුදුසුකම් ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් රියදුරු බලපත්‍රයක් අපේක්ෂා කරන කෙනෙක් අනිවාර්යයෙන්ම අවුරුදු 17 සම්පූර්ණ වෙන්න ඕනේ. 18 සම්පූර්ණ වුණාට පස්සේ ඔයා මෝටර දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍රයට ඇප්ලයි කරන්න ඕනේ. ඇප්ලයි කරන ડોකියුමන්ට් වගේක් තියෙනවා. ඒ ડોකියුමන්ට් ටිකත් එක්ක රජයේ මුදල් ගෙවලා ඔයාට අනිවාර්යයෙන්ම මේක සම්බන්ධ වෙන්න පුළුවන්, ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කරාට පස්සේ ඔයාට එන්නේ ඉස්සල්ලාම විභාගයක්. ඒ විභාගයේ සමත් වෙන්න ඕනේ. සමත් වුණාට පස්සේ මෝටර දෙපාර්තමේන්තුව ඔයාට නිකුත් කරනවා ලර්නර් පර්මිට් එක කියන එක, නැත්නම් අපි කියන L පර්මිට් එක කියන එක. එතකොට මුලින්ම මතක තියාගන්න L පර්මිට් එකක් කියලා කියන්නේ කොයි වෙලාවකම රියදුරු බලපත්‍රයක් නෙමෙයි. මේක ඇවිල්ලා පුහුණු වීම අවසර බලපත්‍රයක් විතරයි. එතකොට අපිට ඒකේ වාහන පදින්න මේ පුළුවන්, වාහන පුහුණු වෙන්න. ඕක ඔයගොල්ලෝ මුලින් මතක තියාගන්න ඕනේ. හරි. L permit එකෙන් ක්‍රියාත්මක කරන නීතිය. නීතිය ගත්තට පස්සේ මං කියන්නේ මේක පුහුණු වෙන්න දෙන අවසර බලපත්‍රයක් කියලා. අනිවාර්යයෙන්ම ඔයා බයික් එකක් වෙන්න පුළුවන්, නැත්නම් ත්‍රී වීල් රථයක් වෙන්න පුළුවන්, නැත්නම් කාර් රථයක්, නැත්නම් ඔය ඩුවල් පර්පස් කැටගරිස් බර වාහනයක් වෙන්න පුළුවන්. ඔය මොකක් වැද්දත් ඔයා මුලින්ම කරන්න ඕනේ මේක පුහුණු වෙන්න කලින් වාහනේ ඉදිරිපස සහ පිටුපස අනිවාර්යයෙන්ම L board දෙකක් ප්‍රදර්ශනය කරන්න ඕනේ. L board දෙකක් ගත්තට පස්සේ සාමාන්‍යයෙන් අපිට පේන L board දෙකක් වෙන්න ඕනේ. පසුතලය සුදු වෙන්න ඕනේ. L අක්ෂරය රතු වෙන්න ඕනේ. L board දෙක දෙපැත්තේ ප්‍රදර්ශනය කරන්න නැතුව ඔය permit එක විතරක් තියාගෙන වාහනේ drive කරන්න පුළුවන් කියලා. එහෙම කරන්න බෑ. හදිස්සි හරි පොලිස් නිලධාරියෙක් ඔයාව නවත්තලා ඔයාගේ ડોකියුමන්ට් චෙක් කරොත් එහෙම ඔයාට L මේ permit එක තියෙනවා. හැබැයි L අක්ෂර ගහලා නැහැ වාහනේ. එහෙම වුණොත් එහෙම අනිවාර්යයෙන්ම පොලිස් නිලධාරියට පුළුවන් වළංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කියලා ඔයාට නඩු පවරන්න. එහෙනම් අනිවාර්යයෙන්ම L board දෙක දෙපැත්තේ හරියට ප්‍රදර්ශනය කරන්න ඕනි. ඊළඟට වැදගත්ම දේ තමයි රක්ෂණාවරණය. පුහුණුවන්නන්ගේ රක්ෂණාවරණය. ඔබට දාගන්න ඕනේ අන්නේ රක්ෂණාවරණය. අපි කියනවා ලර්නර් කවරේජ් එක. මෝටර් බයික් එකක් පදිනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ලර්නර් රයිඩර් කවරේජ් එක කියලා ඔයාගේ ඉන්ෂුරන්ස් කම්පැනි එකට ගිහිල්ලා කතා කරලා දාගන්න ඕනේ. වෙනත් වාහනයක් පදිනවා නම් අනිවාර්යයෙන්ම ලර්නර් කවරේජ් එක කියලා ඔයාට මේ ඉන්ෂුරන්ස් එක ඇඩ් කරගන්න පුළුවන්. මතක තියාගන්න යුතු කාරණාව තමයි ඕගොල්ලන්ට ඔය මොනවා තිබ්බත් වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම ඔය ලර්නර් කවරේජ් එක කියන එක අවශ්‍ය වෙනවා. ඒ හින්දා ඔයාගේ ඉන්ෂුරන්ස් කම්පැනියත් එක්ක කතා කරලා අනිවාර්යයෙන්ම ලර්නර් කවරේජ් එක දාගන්න. ඒ වගේම වළංගු ආදායම් බලපත්‍රයේ තිබිය යුතුයි. ඉන්ෂුරන්ස් කාඩ් එකක් තියෙන්න ඕනේ. දුම් සහතිකයක් ඔයාගේ ළඟ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. ඔයා හිතනවා නම් මෝටර් බයික් එකක් පුහුණු වෙන්න ඕනේ. මෝටර් බයික් එකක් පුහුණු වෙනවා L board එහෙම ප්‍රදර්ශනය කරලා ලීකල් සම්පූර්ණ කරගන්න ඕනේ. හැබැයි මෝටර් බයිසිකලයක් පුහුණු වෙන්න පුළුවන් ඔයාට තනියෙන්. පිටිපස්සේ වෙන කවුරු දාන්නත් බෑ. බඩු බාහිර ආදී දෙයක්වත් පිටිපස්සේ දාන්න බෑ. ඔයාට ඒක කරන්න පුළුවන් තනියෙන් විතරයි. හේතුව තමයි පුහුණු වෙන කෙනෙක්ට පිටිපස්සේ ලොකු ලෝඩ් එකක් දරා ගන්න බෑ. අනිත් එක තමයි පිටිපස්සේ යන කෙනාගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. එහෙමනම් පනත තියෙන්නේ මෝටර් බයික් එකක් පදිනවා නම් තනියෙන් පුහුණු වෙන්න පුළුවන්, වෙන කෙනෙක් කවුරුත් බෑ කියන එක තමයි ඒකේ සඳහන් කරලා තියෙන්නේ. එතකොට ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථයක් ඔයා පුහුණු වෙනවා නම් ඒත් අර විදියටම හදාගෙන L board ගහලා ડોකියුමන්ට් එක හදාගෙන
ආධුනික නොවන වළංගු රියදුරු බලපත්‍රයක් තියෙන කෙනෙක් පිටිපස්සේ තියාගෙන ඔයාට පුහුණු වීම කටයුතු කරන්න පුළුවන්. හැබැයි බඩු බාහිර ආදී දේවල් දාගන්න බෑ. අපි හිතමු ගෙදර කට්ටිය දාගෙන කොහෙවත් යන්න එහෙම බෑ. මේ එල් පර්මිට් එක තියෙන හැම වෙලේම මතක තියාගන්න රියදුරු බලපත්‍රයක් විදියට නෙමෙයි පුහුණු වීම අවසර බලපත්‍රයක් විදියට විතරයි. අපි වෙනත් වාහනයක් පදිනවා නම් අර විදියටම එල් බෝඩ් ප්‍රදර්ශනය කරලා ලීකුවේ සම්පූර්ණ කරගන්න ඕනේ. එතකොට ඔයාගේ ඉස්සරහා පැත්තේ පැසෙන්ජර් සීට් එකේ ඒත් ආධුනික නොවන රියදුරු වළංගු රියදුරු බලපත්‍රයක් හිමි කෙනෙක් තියාගෙන ඔයාට පුහුණු වීම කටයුතු ටික ඉටු කරගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න ඕන කාරණාව තමයි ඔයාට මේකෙන් කොච්චර දුරක් යන්න පුළුවන්ද? දැන් මේක ඩ්‍රයිව් කරන්න මොන වගේ දිස්ත්‍රික් අතර යන්න පුළුවන්ද කියන එක. ඔකට අපිට කරන්න තියෙන්නේ හැම දිස්ත්‍රික් අතර යන්න බෑ. බැරි හේතුව තමයි පුහුණුවන්නෙක් සාමාන්‍යයෙන් ගත්තොත් අපි බයික් එකක් කියලා හිතන්නකෝ. බයික් එකක් මොටර් බයික් එකක් ගත්තොත් එහෙම අපි ගොඩාක් දුර අපිට පුහුණුවන්නෙක් විදියට මේ ඩ්‍රයිව් කරන්න බෑනේ. එතකොට අපි කරන දේ තමයි තමන්ගේ දිස්ත්‍රික් ඇතුළේ කරන්න පුළුවන් වෙන දිස්ත්‍රික් වලට යනකොට පොඩි ගැටලු මතුවෙන්න පුළුවන්. ඊළඟට පළාත් අතර යන්න පුළුවන්. ඔය ගොඩාක් අයට ඔය ප්‍රශ්නේ තියෙනවා. ඇත්තම කතාව තමයි පුහුණුවන්නෙක් ලෝන් ඩ්‍රයිව් කරන්න බෑ. හේතුව එයා පුහුණු වෙන කෙනෙක්නේ. එතකොට දැන් හදිස්සියේ මෙහෙම හිතන්න ඔයා වෙන පළාතක වැඩ කරනවා. නැත්නම් වෙන දිස්ත්‍රික් එකක වැඩ කරනවා. ඒ දිස්ත්‍රික් එක වැඩ කරනකොට ඔයාට එක පෙන්නලා ඒ කියන්නේ ඔයා ඉන්නේ පළාතේ කියලා පෙන්නලා ඔයාට ඒ මේ බලපදේශයේ ටිකේ පුහුණු වීම කටයුතු කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. නමුත් පළාතින් පළාත අපිට එල් පර්මිට් එකකින් යන්න බෑ. ඒ වගේම තව අහනවා රාත්‍රී කාලයේදී එල් පර්මිට් එක වළංගුද? ඒ කියන්නේ පුහුණු වෙන්න පුළුවන් රාත්‍රී කාලයේදී. ඔව් පුළුවන්. රාත්‍රී කාලයේදී අනිවාර්යයෙන්ම එල් පර්මිට් එකෙන් පුහුණු වෙන්න පුළුවන්. මොකද අපි දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් අපි පුහුණු වෙනන්නේ. අපි ඒක රාත්‍රී කාලේ යන්නත් පුහුණු වෙන්න එපා. හදිස්සියේ පොලිස් නිලධාරියෙක් ඔයාගෙන් අහුවොත් එහෙම ඔයාට කියන්න පුළුවන් මම මේ රාත්‍රී කාලේ මම පුහුණු වෙනවා. ඒ හින්දා ගැටලුවක් වෙන්නේ නැහැ ඔයාට ඒක. ඒකත් මතක තියාගන්න. තව මේ ළඟදී මම අහුවා හයිවේ එකේ යන්න පුළුවන්ද මේ එල් පර්මිට් එකේ? අපි මතක තියාගන්න නම් මුලම කිව්වා වගේ මේක රියදුරු බලපත්‍රයක් නෙමෙයි, මේක පුහුණු වෙන අවසර පත්‍රයක්. පුහුණුව නෙට්ටක් කොහොම කොයි වෙලාවකවත් හයිවේ එකේ යන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම ඔළුවට ඔයගොල්ලෝ ගන්න ඕනේ දෙයක්. ඔයා කොහොමද එල් පර්මිට් එකක් ලබා ගන්න? අවුරුදු 17 සම්පූර්ණ වෙන්න ඕනේ. අදාළ ඩොකියුමන්ට් ටිකත් එක්ක මෝටර් දෙපාර්තමේන්තුවේ ඔයාට සමාජික වෙන්න වෙනවා. ඊට පස්සේ ලිඛිත පරීක්ෂණයක් එනවා. ලිඛිත පරීක්ෂණය සමත් වුණාට පස්සේ ඔයාට පුළුවන් එල් පර්මිට් එක ගන්න. මෝටර් බයික් එකක් පදිනවා නම් අනිවාර්යයෙන්ම එල් බෝඩ් එක ප්‍රදර්ශනය වෙන්න ඕනේ. ඔයාගේ සන්තකේ වළංගු ආදායම් බලපත්‍රය, ඉන්ෂුරන්ස් කාඩ් එක, ලර්නර් රයිඩර් කවරේජ් එක, එල් පර්මිට් එක තියෙන්න ඕනේ. පුහුණු වෙන්න පුළුවන් තනියෙන්. රීර රථයක් පුහුණු වෙනවා නම් වළංගු රියදුරු බලපත්‍රයක් තියෙන ආධුනික නොවන රියදුරේ පිටිපස්සේ ඉන්න ඕනේ. එල් බෝඩ් ප්‍රදර්ශනය කරන්න ඕනේ. අර වගේම අදාළ ඩොකියුමන්ට් ටික තියෙන්න ඕනේ. වෙනත් වාහනයක් පදිනවා නම් ඒත් එල් බෝඩ් ප්‍රදර්ශනය කරන්න ඕනේ. ලර්නර් කවරේජ් එක දාගන්න ඕනේ. ඩොකියුමන්ට් එක හදාගෙන ආධුනික නොවන වළංගු රියදුරු බලපත්‍රයක් හිමි කෙනෙක් වාගේ ඉස්සරහා පැසෙන්ජර් සීට් එකේ ඉන්න ඕනේ. රාත්‍රී කාලයේදී එල් පර්මිට් එකෙන් පුහුණු වෙන්න පුළුවන්. පළාත් අතර මාරු වෙන්න බෑ. ඊට පස්සේ හයිවේ එකේ යන්නත් බෑ. මට උවමනා වුණේ ගොඩක් අයට උන්න නැති අයිඩියා එකක් අද පොඩ්ඩක් ඕගොල්ලන්ත් එක්ක කතා කරලා මේ අදහසක් බෙදා ගන්න. එහෙනම් අද වීඩියෝ එක නරඹපු සියලු දෙනාට බොහොම ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ස්තුතියි.